මේ සිනමාපටයේ සමට කිසිම හානියක් නැතිව කොහොමද මේ වගේ අතිශය භයානක අභ්‍යන්තර විනාශයක් වෙන්නේ? විද්‍යාවට මේක පැහැදිලි කරන්න පුළුවන්ද? අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්න යන්නේ අන්න ඒ වගේ කිසිම තර්කයකින් පැහැදිලි කරන්න බැරි අපේ බුද්ධියේ සීමාවන් ප්‍රශ්න කරන පුදුමාකාර කතර කරන්න බැරි අద్භූත බලවේගයක් අතර ඇතිවෙන මාරාන්තික ගැටුමක්. මේක හරියට පිටතින් ඊතා අලංකාර ලෙස ඔතා ඇතු තෑගි පිට්ටියක් විවෘත කරලාම ඒ ඇතුලේ පුපුරා යාමට ආසන්න කාලබෝම්බයක් තියෙනම දකින්න වගේ තත්වයක්. ඇත්තටම ඒ උපමාව ගොඩක් ගැළපෙම. මොකද මේදී වඩා සිත් කරන කරුණු වෙන්නේ මේ ගැටුමයි. අපේ ලෝකයේ ඒ කියන්නේ විශේෂයෙන්ම පටන් ගන්නේ ඊටමත් අద్භූත කුරිරු මිනිමැරුමක් සිදු වුණු නිවසකින්. පොලිසිය මේ නිවස පරීක්ෂා කරද්දී අර මිනිමැරුම් වලට කිසිම සම්බන්ධයක් නැති භූගතව වලලා තිබුණු නන්නාඳුනන තරුණයෙකුගේ සිරුරක් හමු වෙනවා. අන්න ඒ නිසා තමයි පොලිසිය ඇව ජේන් ඩෝ කියලා නම් කරන්නේ අනන්‍යතාවයක් නැති නිසා. හරියටම හරි. පොලිසියට ඕනේ කොහොම හරි පහුදා උදේ වෙද්දී මේ මරණයට හේතුව හොයාගන්න. ඒ නිසා මේ බාරදූර කාර්ය පැවිරෙන්නේ ටෝනිට සහ ඔස්ටින්. බොහොම නිදහසේ සිදුවෙන දෙයක් වුණත් දැඩි කුණාටුවක් එන රාත්‍රියක මේ භූගත වසා දැමූ පරිසරයක තනි වෙන එක කොයිතරම් බය හිතනවද? අපෝ ඔව් අපි මෙය වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කළොත් මෙතන තියෙන කතාවේ කාල රාමුව. ඒ කියන්නේ මේක වෙන්නේ එක රැයක් ඇතුළත විතරයි. ඒ වගේම ස්ථානීය භූගත මృత ශරීරාගාරයක්. මේ දෙකෙන් නිර්මාණය කරන දැඩි මානසික පීඩනය සහ හුදකලා බව කතාවට ලොකු බලපෑමක් කරනවා. නිකම් හුස්ම ගන්නත් අමාරුයි වගේ කොහොමද? ටෝනි කියන්නේ තමන්ගේ බිරිඳගේ මරණයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම තමන්ගේ වෘත්තියට කොටු වුණු කෙනෙක්. ඔහුට හැම දෙයකම විද්‍යාත්මක උත්තරයක් තියෙනවා. අනිත් පැත්තෙන් පුතා ඕස්ටින් ඔහුට ඕනේ මේ පවුලේ ව්‍යාපාරයෙන් මිදිලා තමන්ගේ පෙම්වතියත් එක්ක වෙනම ජීවිතයක් පටන් ගන්න. ඒ කියන්නේ යාට මේකෙන් අයින් වෙන්නයි ඕනේ. ඔව්. ඔහු මේ අඳුරු භූගත මృత ශරීරාගාරයෙන් පිට වෙන්නයි උත්සාහ කරන්නේ. හැබැයි මේ අන්තිම රාත්‍රියේ තමන්ගේ පියාට උදව් කරන්න ඔහු තීරණය කරනවා. මේ පරම්පරා දෙකේ ගැටුම, ඒ කියන්නේ පරණ සම්ප්‍රදායික විද්‍යාත්මක මතවාද සහ අලුත් ලෝකයට යන්න හදන තරුණයෙකුගේ මානසිකත්වය මේ කතාව පුරාවම සියුම්ම දිවෙනවා. ඒක නම් ඇත්ත. මෙවැනි හුදකලා වසා දමූ පරිසර ඉරුර කොහේ හරි සීතල තැනක වලලා තියෙන්නේ නැති කියලා. ඔහු හැම වෙලේම තමන්ගේ විද්‍යාත්මක රාමුව ඇතුලේ ඉඳන් උත්තර හොයනවා. විද්‍යාඥයෙක් විදියට එහෙම තමයි කරන්න ඕනේ. ඔව්. හැබැයි පරීක්ෂණයේ අභ්‍යන්තරයට යන්න ඒ හැම තර්කයක්ම බිඳ වැටෙනවා. මොකද ඇගේ අභ්‍යන්තර තුවාල කිසිම භෞතික නීතියකට යටත් වෙන්නේ නැහැ. හරි අපි මේක එකින් එක විමසා බලමු. අන්න එතන තමයි මටත් මේක කොහෙත්ම තේරුම් ගන්න බැරි වුණේ. දැන් බලන්න මරණ පරීක්ෂණයේදී යාලා හොයා ගන්නවා ඇගේ දිව සම්පූර්ණයෙන්ම කපා දාලා කියලා. ඒක හරිම දරුණුයි. ඊට පස්සේ එක්ස්රේ කරලා බලද්දි පේනවා මැණික් කටුව සහ වල්ලු කර ප්‍රදේශවල ඇටකටු සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් වෙලා කියලා. හැබැයි විශේෂම දේ තමයි මේ එකම තැනකවත් ඇගේ සමට කිසිම එකදේ පොඩි සීරීමක්වත් වෙලා නැහැ. ඒක තමයි මෙතන තියෙන ලොකුම අභිරහස. මට මේක ඇහෙද්දි නිකම්ම මතක් වෙන්නේ අර බෝතලයක් ඇතුලේ නැවක් හදනවා වගේ කතාවක්. යම් කිසිවෙක් කුඩා වීදුරු බෝතලයක් ඇතුලේ ඊතා සියුම් විදිහට විශාල නැවක් නිර්මාණය කරලා තිනවා. හැබැයි ඒ බෝතලයට කිසිම විවරයක් නැහැ. බෝතලේ කටනේ නැව ඇතුලට දාන්නත් බෑ. එහෙනම් බෝතලෙට කිසිම හානියක් නොකර මේ නැව ඇතුලේ හැදුවේ කොහොමද? ඒක මාරු උපමාවක්. අන්න ඒ වගේ. බාහිරට කිසිම හානියක් නොකර මේ තරම් අමානුෂික වදහිංසාවක් සිරුර ඇතුළත නමක් නැතුව අභ්‍යන්තරයට හානි කරන්න බෑ. ටෝනි මේ වෙලාවේ හිතන්නේ මේක යම්කිසි අමානුෂික මිනිස් ජාවාරමක ප්‍රතිඵලයක් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ව පැහැරගන්න ජාවාරමක් ගැනද? ඔව්. මොකද දිව කපලා තියෙන්නේ, කතා කරන එක නවත්තන්න වෙන්න පුළුවන්, අත්පා කඩලා තියෙන්නේ පැනලා යන්න එක නවත්තන්න වෙන්න පුළුවන් කියලා ඔහු තර්ක කරනවා. ඔහු තවදුරටත් විද්‍යාව කෙරෙහි විශ්වාසය තියෙනවා. හැබැයි ඊළඟට ඔවුන්ට හමු වෙන සාක්ෂි වලින් මේ මිනිස්සු මැදිහත් වීම කියන තර්කයත් සම්පූර්ණයෙන්ම බොරු වෙනවා. ඔව්. ආමාශය පරීක්ෂා කරද්දී ඔවුන්ට හම්බ වෙනවා ජිම්සන් වීට් කියන මල් වර්ගය. මේවා සාමාන්‍ය මල් නෙවෙයි නේද? විශේෂයෙන් උතුරු ඇමරිකාවේ සමහර අద్భుත වතාවත් වලට ගන්නා වර්ගයක්. හරියටම හරි. මේ නිතා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි ඊටත් වඩා භයානකම දේ තමයි ආමාශය ඇතුලේ තියෙන අමුතම ලියවිල්ලක් තියෙන රෙදි කෑල්ල. මේ රෙදි කෑල්ල අරගෙන දිග ඇරලා බලද්දී ඒකේ තියෙන සාමාන්‍ය අකුරු නෙවෙයි යම්කිසි පැරණි ආගමික හෝ අద్భుත සංකේත වගේක්. දැන් මට කියන්න මේ වගේ සාක්ෂි හමු වෙද්දී විද්‍යාඥයෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ මනස කොහොමද මේක දරාගන්නේ? එතනින් තමයි ඔවුන්ගේ මානසික බිඳ වැටීම ආරම්භ වෙන්නේ. මිනිස් මනස නිතරම උත්සාහ කරන්නේ රටා හොයන්නනේ. ඒ කියන්නේ Taman දන්න රාමුවට දේවල් ගලපන්න.
ටෝනි මුලින් හිතුවා වගේ මිනිස් ජාවාරමක් නම් රෙදි කෑලි මල් සහ අමුතු සංකේත ආමාශයේ තියෙන කිසිම විදිහක් නැහැ. ඔව් ඒක ලොජික් එකට ගැලපෙන්නේ නෑනේ. මේ භෞතික සාක්ෂි මගින් ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ මෙය හුදෙක් සාමාන්‍ය මිනිමෙරුමක් නොවන බවයි. සිරුර තුළ ඇති මල් සහ අමුතු ලකුණු මගින් පෙන්වන්නේ මෙය යම්කිසි පුරාණ චාරිත්‍රයක එහෙමත් නැත්නම් දරුණු ශාපයක ප්‍රතිඵලයක් බව උන්ට තේරුම් යන්න ප්‍රාස කළ ශාකයක්. දැන් තමයි හැමදේම පැහැදිලි වෙන්නේ. ටෝනි සහ ඔස්ටින් තේරුම් ගන්නවා මේ ජේන් ඩෝ කියන කාන්තාවේ සිරුරේ තියෙන හැම අභ්‍යන්තර තුවාලයක්ම 17 වෙනි සියවසේ සාලෙම් මායාකාරියන්ට දුන්නු ඒ නිශ්චිත දඬුවම් වලද 100% සමානයි කියලා. හැබැයි මට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ජේන් ඩෝ කියන කාන්තාව ඇත්තටම මායාකාරියක්ද? ඒ කාලේ හිටපු අය ඇත්තටම මායාකාරියක් අල්ලගෙනද මේ දඬුවම් දීලා තියන්නේ? එහෙනම් නැත්තම් ඒකත්තර වඩේ බොරු චෝදනාවක් මත සිද්ධ වුණු දෙයක්ද? මෙතනදී තමයි මේක ඇත්තටම වඩාත් රසවත් වෙන්නේ. ඒක තමයි මේ කතාවේ තියෙන විශාලතම ඛේදවාචකය සහ උත්ප්‍රාසය. ටෝනි මේ සංකේත දිහා බලලා අවසානයේදී නිගමනයකට එනවා තවාදීන් ඇව අල්ලගෙන ඈ මායාකාරියක් කියලා චෝදනා කරලා මේ කිසිම මිනිහෙකුට දරාගන්න බැරි තරම් මේ වද හිංසා පමුණුවලා තියෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් මායාකාරියක් විනාශ කරනවා කියලා. ඒත් ඇත්තටම වුණ වෙන දෙයක්. අතීතයේ සිදු වූ අසාධාරණයන් සහ වද හිංසාවන් සියල්ල එකට කැටි වූ පරිගණනයේ සංකේතය. ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ මොකක්ද? මට හිතෙන විදියට මේ තරුණියට අතීතයේදී වද හිංසා කළ පුද්ගලයන් විසින්ම එනම් ඇයව විනාශ කිරීමට උත්සාහ කළ අය විසින්ම අහම්බෙන් හෝ මේ කිසිදා නොනැසෙන විනාශකාරී බලවේගය නිර්මාණය කළා නේද? අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඒක ඓතිහාසික කර්මඵල දීමක් විදියට අපිට දකින්න පුළුවන්. ඒක හරිම පුදුමසහගත අදහසක්. මේක හරියට වින්දිතෙක් එකලේ වික්ටිම් කෙනෙක් අසාධාරණයට ලක් වෙලා අවසානයේදී කිසිදා නොනැසෙන දඩයක්කාරයෙක් බවට පත්වනවා වගේ දෙයක්. ඔවුන්ගේ ක්‍රියාවෙන් තමයි ඔවුන් බියපත්වුණු දේම ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ. ඔව් ඒක හරියටම හරි. දැන් මේ ජේන් ඩෝගේ සිරුර කියන්නේ අර අතීතයේ සිදු වූ අසාධාරණයන් සියල්ල එකට කැටියු පරිගණීමේ භාජනයක්. ඇයට දැන් සාධාරණ සහ අසාධාරණ අතර වෙනසක් නැහැ. ටෝනි සහ ඔස්ටින් මේ අතීත සිදුවීමට කිසිම සම්බන්ධයක් නැති වුණත් ඔවුන්ට සිද්ධ වෙනවා ඇයව විවෘත කිරීමේ පාපයට වන්දි ගෙවන්න. ඒ කියන්නේ ඒ පියාට සහ පුතාට දැන් ගැලවීමක් නැහැ. නැහැ. මේ බලවේගය හරියට පැතිරෙන වෛරසයක් වගේ ඒට ලං වෙන ඕනෑම කෙනෙකු විනාශ වෙන ඔහු කරන කැපකිරීම හරිම සංවේදී වගේම බියකරුයි නේද? ඇත්තටම. ටෝනි තීරණය කරනවා මේ අద్භූත බලවේගයට යටත් වෙන්න. ඔහු ජේන් ඩෝගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පුතාට යන්න දීලා ඒ වෙනුවට තමන්ට දඬුවම දෙන්න කියලා. ඒ මොහොත නම් බලන්නත් අමාරුයි. ඔව්. ඒ මොහොතේදී අපි දකිනවා ජේන් ඩෝගේ අර අභ්‍යන්තර තුවාල ඔක්කොම එකින් එක ටෝනිගේ ශරීරයට මාරු වෙනවා. ඒ කියන්නේ අර සියවස් ගණනාවකට කලින් ඇය විඳපු වේදනාව ටෝනිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඔහු විද්‍යාඥයෙක් විදියට තමන්ගේ ඊගෝ එක සම්පූර්ණයෙන්ම පසෙකින් තියලා නොපෙනෙන බලවේගයකට තමන්ගේ ජීවිතය පූජා කරනවා. හැබැයි මේ කැපකිරීමෙන්වත් ඔස්ටින්ගේ ජීවිතේ බේරෙන්නේ නැහැ නේද? කතාවේ අවසානය ඇත්තටම අපේ ඇඟ කිලිපොලා යන විදිහේ එකක්. අන්තිමේදී පියා සහ පුතා දෙන්නටම අත්වෙන්නේ මරණය. පහුදා උදේ පොලිසිය මේ මෘත ශරීරාගාරයට එනකොට මේ මුළු තැනම විනාශ වෙලා ටෝනිගේ සහ ඔස්ටින්ගේ මල සිරුරු තියෙනවා. හැබැයි ජේන් ඩෝගේ සිරුර ඒක කිසිම දෙයක් නොවුණු ගානට තියෙනවා. ඔව් ඒක ආයමත් කිසිම දෙයක් නොවුණු ගානට අර මුලින් හිටියා වගේම ලස්සනට පිරිසිදුවට තියෙනවා. පොලිසිය තීරණය කරනවා මේ සිරුර වෙනත් ප්‍රාන්තයකේ තියෙන විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට අරගෙන යන්න. ඒ කියන්නේ ඇය තවත් තැනකට ගිහින් තවත් විද්‍යාඥයින් පිරිසක්ව මේ විදිහටම බිලිගන්න සූදානම් වෙනවා. ඒ අවසානයේ අපිට දෙන පණිවිඩය ඊටාම ප්‍රබලයි. අපි නවීන සමාජයේ හිතාගෙන ඉන්නේ විද්‍යාවෙන් හැමදේම පාලනය කරන්න පුළුවන්. හැම අභිරහසක්ම විවෘත කරලා තීරුම් ගන්න පුළුවන් කියලා. හැබැයි මේ කතාව පෙන්වා දෙනවා ලෝකයේ සමහර දේවල් තියෙනවා විද්‍යාත්මක රාමුවට අසු නොවන හිතන්න වටින ප්‍රශ්නයක්. අපේ නවීන විද්‍යාවෙන් අහංකාර වෙලා අපිට හැමදේම කපලා කොටලා තේරුම් ගන්න පුළුවන් කියලා හිතාගෙන අපි මේ වගේ තවත් කොයිතරම් භයානක අභිරහස් විවෘත කරන්න බලාපොරොත්තු වෙමින් නැද්ද? සමහර විට සමහර දේවල් අපේ තර්කණයෙන් විරුද්ධ කරන්නේ නැතුව ඒ තියෙන විදිහටම වැහිලා තියෙන දෙන්න එක තමයි මිනිස් වර්ගයාගේම පැවැත්මට වඩාත් සුදුසු වෙන්නේ කියලා මට හිතෙනවා.